ක්‍රිෂ්ණා අපිත් එක්ක යන්න එන්නේ. ඔයා දැන්ම මෙතන යන්න රාදා. ක්‍රිෂ්ණා හිතන් හිටියේ අපිත් එක්ක යන්නයි. තේරුණාද? ඒ වුණාට අපි ඔයාට කලින් ක්‍රිෂ්ණාට එක කිව්වා. මොකද බල්රාම් ඔයා මොනවද කියන්නේ? මම නම් කියන්නේ දැන් ඔයාලා හැමෝම මේ ගහ උඩට එන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පළතුරු වල රහ බලන්න. මම නම් ඕවා පිළිගන්නේ. අපි දැන්ම අපේ ගමන යන්න ඕනේ. එච්චරයි. චින්නගේ අඩිය පොළව කහ පාරට පොළවත් එල්ලිලා ගියානේ. දැක්කා නේද ඔයගොල්ලෝ? දැන් නම් ඉතින් මාව කේන්ති අවුස්ස ගන්න හදන්නේ. එහෙම වුණොත් වෙන දේ ඔයගොල්ලෝ දන්නවනේ. මේක ජින්නගේ තරහට කරපු වැඩක් නෙමෙයි. මේක නම් කැලෑවේ අලියන සද්දයක් වගේ පේන්නේ. ඒත් ඒගොල්ලෝ කැලෙන් එළියට ඇවිල්ලා ඇයි මේ අපේ ගම පැත්තට දුවගෙන එන්නේ? කුඹුරු වල අස්වැන්නත් නෙලන්න දැන් කාලේ ළඟයි. අලි රංචුවට කුඹුරේ අස්වැන්න පෑගුණොත් සේරම විනාසයි. හැමෝම පැනගත්තා. මාව විතරක් මෙතන ඉතුරු වුණා. මම තව පොඩ්ඩක් ගහ උඩට නැග ගන්න ඕනේ. ඒක තමයි මට කරන්න පුළුවන් හොඳම දේ. මෙයාලා අපි කොහොම හරි කරලා කැලේට යවන්න ඕන.